නිර්මාණ කරනවා. හරි. නිර්මාණ අන්දනවා ඇති. දවසක් කියලා පැය 3ක් විතර දාලා අඳිනවා. මේ හරිද? කැමරා ඔන් කරගෙන ඉන්න. වට ප්‍රස්ථාරවල දැන් තොරතුරු සමූහයක් දීලා තියෙනවා නම් අපට හිතන්න ලංකාවේ ළමයින්ගේ ගණන් ලකුණු. ඔය ටික විශ්ලේෂණය කරන්න අමාරුයිනේ. එතකොට තමයි මේ අපි එයාට ප්‍රස්ථාර හරි මොනවා හරි චිත්‍රක මගින් නිරූපණය කරනවා. ඒ කියන්නේ අපිට කොලයක් බලාගෙන එයාගේ වැඩිම ලකුණු අඩුම ලකුණු එයාගේ ව්‍යාප්තිය කොහොමද? මෙච්චරක් අඩුයි මෙච්චර ප්‍රමාණයක් වැඩි. එහෙම අදහසක් ගන්න බෑ අපිට. ඒක නිසා අපි කරන්නේ මොන හරි රූප සටහන් යොදාගෙන ඒවා නිරූපණය කරනවා. නිරූපණය කරද්දී අපි එක එක ගන්නවා. ජාල රේඛය, සංඛ්‍යාත බහුවශ්‍රය, සමුච්චිත සංඛ්‍යාත වක්‍රය, තීර ප්‍රස්ථාර, බහු තීර ප්‍රස්ථාර වගේ ගොඩාක් ගන්නවානේ. තව එකක් ගන්නවා වට ප්‍රස්ථාර කියලා. හරිද? වට ප්‍රස්ථාර. එතකොට වටේ යන්න හරි කැමරා ඔන් කරගෙන මට ඉන්න යනවා. ඒක 8 ක්ලාස් එකේ 6 ගන්න 8 වෙනි අන්තිම අද. හරි. අමාරුයි. මේ උදේ 3 හවස 3:00 භාවනා මෙහෙ උරගා ෆිසිකල් ක්ලාස් එක. ඊට පස්සේ ඒක කරලනවා කියන්නේ ආයෙල පන්තියක් කරාට වඩා අමාරුයි. ඒ පන්තිය කරනකොට තියරි විතරයිනේ. අර සෙට් එක නම්මනවා කියන්නේ හරිද? හිතන්නකෝ 6 වසරේ පොඩි උන් නම්මනවා කියන්නේ. ඔයාලට 6 වසරේ පොඩි එක්කෙනෙක් වරුවක් දුන්නොත් බලාගන්න බාගන්න බෑනේ. හිතන්නකෝ අපි නම්මන විදියට උඩ. පන්ති කරනකොට ඔළුවට ඉතන ගැට හිතනවා. මේ ඒ කරලා ඉල්ලා 8 වසර ක්ලාස් එක කරා එහෙම ඔන්ලයින් එක. දැන් ඔයාලා ඒක කරනවා. හරිද? වට ප්‍රස්ථාර. ඒතකොට වට ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න මම කරනවා මෙහෙම දෙයක්. අපි ගමු මොකක්ද ගන්න? ළමයි ලකුණු ප්‍රමාණය ගමු. හරිද? ලකුණු ප්‍රමාණය ගමු. ලකුණු ප්‍රමාණය ගත්තොතින් මට ගත හැකි පන්ති ප්‍රාන්තර. හරි? පන්ති ප්‍රාන්තය කියන්නේ ලකුණු පරතරය. ලකුණු පරතරය තමයි. මේ පැත්තේ ගන්නවා සිසුන් ගණන. සිසුන් ගණන. පන්ති ප්‍රාන්තර නැත්තම් මෙතන ලකුණු කියලා ලියලා නැහැ. මම ගන්න මෙතන 0.24 පරතරය. 20 44 40 60 60 80 80 100 මේක ගහගන්න ඕනේ. හරිද? හරි. මොනවක් ගහගන්න? බගෝ ගහන්න ටක් ගන්න. මහන්සි ගැටේ යන්න ඕනේ නැහැ. හවුද? මහන්සි ගුවට යන්න ඕනේ නැහැ නෝට් එක යන්නම කරා. කාගේ හරි යන්න. කියනකොට මේ Tamanට කිව්වේ නෑ වගේ ඉන්න. අනේ වන්දනේ සර්. ආචාර්යද ඉතින් කො සාරංගල සංජයලා මෙහෙජ දාන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ. මමත් දැන් මේ අවිත්‍යාව දැන් සෙට් උනේ. හරි අහන් ඉන්නකෝ කොහොම අහන් හරි ඉන්න කියන්නේ මේ මම දැක්කේ නෑ ලින්ක් එක ෂෙයා කරලා තියෙනවා. දැන් දැක්කේ.
ඉතින් බද හතර තියෙනවානේ. හැමදාම බද හතර තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මං අලුතින් ආවේ. සර් කියලා කියන්න ඕනේ ඒක දැනගන්න ඕන. හරි දැන් අද දන්නවනේ. සෙන්සුරාදායි බදාදායි විනාකාර. මට කම්බේ සෙනසුරාදායි ගමක් හිතුණා. බදාදායි. එච්චරයි. හරි. සාරංගර ආවේ නැද්ද අද? දන්නේ නැහැ නේ තාම ආවේ. අවුනේ. රෙජ්ජක් දාලා දෙන්න. හරි. බලන්න. එමෙ සරන්ට පොඩ්ඩක් මතක් ගන්න. හරි. ඉන්න. මේකේ හරි වට ප්‍රස්ථාර එක මේ ලකුණු ටික දීලා තියෙනවා. හරි ලකුණු පරතරයක් දීලා තියෙනවා. ලකුණු පරතරයට අපට දෙනවා මේ සිසුන් ගාන ලකුණු ගන්න කියලා. ලකුණු පරතරයට සිසුන් ගාන ලකුණු කරන්න දෙනවා. එතකොට කොහොමද කරන්නේ? කොහොම ඒ කරන්නේ? හිතෙන්නේ කොහොමද? ළමයි මුළු ගානක් බලනවා. ඒ කියන්නේ ළමයි ඉන්න ප්‍රමාණය බලනවා. දැන් වට ප්‍රස්ථාරයක් ගත්තොත් වට ප්‍රස්ථාරය ඔන්නෝම තියෙන්නේ. හරි මැද්දේදී දක් තියෙනවා. මේකට දාන මුළු වටයක් කීයද? අංශක 360යි. ඒක දන්නවනේ. සම්පූර්ණ වටය අංශක 360යි. සම්පූර්ණ වටේ 360යි. ළමයි කීයක් ඉන්නවද බලන්න ඊට පස්සේ. 360ක් එනවා තමයි. මම දුන්නේ ගානේ එළියට. හරි. ළමයි 360 අංශක 360ක් බෙදෙනවා. හරි. එතකොට ළමයි 360ට අංශක 360ක් බෙදෙනවා. එතකොට ළමයි එක්කෙනෙක්ට කීයක් බෙදනවද? එක අංශකය නේද? ළමයි 360 අංශක 360ක් බෙදනවා නම් එතකොට එක ළමයට එක අංශකය ගන්න දෙකයි අපට. හරි. එක ළමයට එක අංශකය ගන්න දෙනවා. ඊට පස්සේ දැන් මේක ලකුණු කරලා තියාගන්න. එහෙනම් මෙතන 10යි. මුලින් බලන්න. 10 180ක් තියෙනවා. ඒක හොඳයි. මුලින් 180 මාක් කරවන්න කෙලින් යන්න. ඒකට ලියුවා 60 80 කියලා. අනිත් ටික පුරවන්නක් ගාලා. ඔයාලට chat කරන්න පුළුවන් group chat එක විතරයි ගන්න. ඒක මේ කරලා තියෙනවා හදලා තියෙනවා. ඒක නිසා ඔය ගෑන් ළමයි මෙහෙත් දාන්න එපා. ටික මං එනවා. පොඩි පන්ති එහෙම කරක් දෙනවා. අලුතෙන් ආවස්සේ ළමයි ඉන්නවා ඊට ගමන්. 9 වසරට මම දාලා 6 වසරේ ඉඳලා මේ රටකලෙක් නැති කියලා චිට්ටක් කියලා. පොඩි 6 වසරේ. 30 ඇතුලේ මේ බා. හදන්න බා. එතකොට 120ක් තියෙනවා. ඒකට ගානේ මෙච්චර. මෙන්න මේ ප්‍රමාණය. අද අදින් පස්සේ වඩ පස්තර හදන්න ඕනේ කියන තරමට හදාගන්න. මහසි කට්ටිය ලියන්න ඕනේ නැහැ. මම නෝට් එක ගන්න. නෑ
ඉතින් කියන්නේ ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා එහෙම මහන්සි නම් දවසක් මහන්සි කට්ටියන්ට මේ බලන් හිටියත් ඇරියෝනේ. ආ කියන්නේ සමහරක් කාලේ අද මහන්සි පස්සේ YouTube වීඩියෝ බලන්න කියලා බැලෙන්නේ වීඩියෝ කොට ගහනවා. හරි. YouTube දානවා. ඒ දාන්නේ මේ හදිසි අවශ්‍යතාවයක් වුණොත් විතරයි. ඔයාලට කියන්නේ බලන්න බැරුව සිග්නල් නැතුව එහෙම. මොක අපි පුරුදු වුණා දැන් ඒ පන්ති යනකොට ඉස්සර සූම් අහුනේ මුලින්. ඒ කියන්නේ ලංකාවේ සූම් පටන් ගත්ත වෙලිය ට්‍රෙන්ඩ් එකක් රැල්ලක් උනේ මේ කොරෝනා කාලෙත් එක්ක. කොරෝනා බෝම්බ ගහුවනේ. ඊට පස්සේ කොරෝනා. හරි. ඔය හෙනෝරා අතම ගැහුවේ ඉතින් හෙන අත ගැහුවේ මේ අපි ඉලව කරන්නේ. මට වගේ බෝම්බ ගහනකොට මං හිතේ කෙමිස්ට්‍රි පන්තියේ. ඔයාලට මතකයි 2019 අප්‍රේලි 1 දුවදනේ. මේ ප්‍රසන්න බද්දාන කියලා සගිර කියන්නේ ඒ සගේ කෙමිස්ට්‍රි පන්ති හිටියේ ඉරිද කොහමද උදේ පාස් කරිදනේ ඉරිද උදේ සර් කිව්වා අපට මේ හරි සර් පොඩ්ඩයි එළියට ගියා ඇවිල්ලා කිව්වා මේ කලබල වෙන්න එපා වටේම බෝම්බ ගහලා තියෙන්නේ හොම්මනේ ඉන්න නැගිටලා ගෙදර යන්න මග රැඳෙන්න එපා ඔච්චරයි කිව්වේ හරි ඉතින් කට්ටියත් එක අපිට පුදුමයි දැන් ඒ දවස්වල ෆෝන් පාවිච්චි කරේ නැහැ වැඩි අපි ජනසේ දැන් බස් වල එනකොට කියන එහෙනම් මෙතනත් බෝම්බයක් ගැහුවා අතනත් බෝම්බයක් බස් එකේ යන ටිකට බෝම්බ 4ක් විතර ගැහුවා මට වගේ අපි මාත් ආසන් හිටියා අපේ බස් එකේ බෝම්බයක් වැදුනොත් කොහොමද හරිද ඊට පස්සේ ඒ වෙලාවේ තමයි සෝම් පටන් ගත්තේ හැමෝම ගුරුවරු ලංකාවේ සෝම් පටන් ගත්තේ ඒ වෙලාවේ ඔන්ලයින් ක්ලාස් ආයේ ඒ වෙලාවේ තමයි දරුණුවට ආවා ඊට පස්සේ ඒක අඩු වෙලා ඒ කියන්නේ ආරක්ෂක ඒක ටික අඩු වෙලා ආයි පන්ති පටන් ගන්න පුළුවන් තත්ත්වයට එනකොට පටන් ගත්තා කොවිඩ් එකකින් ආයෙ ඊට පස්සේ නැන්දි කරලා කියලා දුන්නා ඉස්සරහට කොහොමද හැම එකම හැම දැන් කැම්පස් වල ඉඳන් ගොඩක් වෙලාට Zoom ඒ කියන්නේ ඔන්ලයින් ලෙක්චර්ස් නවා ගොඩක් වෙලාට හරිනේ හරගක් බෙදා ගන්න 30යි 20යි 10යි ඒතකොට මේක තුනට බෙදා ගන්න අඩු මේක 10යි 30යි එහෙම බෙදා ගන්න පන්ති පාන්දරේ දානවනේ කීයද මේකට එන්නේ 80 100 හරි මම ඕකම හරි ඕකම බින්දුව මේක ආයෙ ගහගන්න දෙවෙනි ගාන කියලා දාගෙන ආයෙ ගන්නවා වෙනස් කරලා දාන්නේ හිතන්න ගණන් ප්‍රශ්න පත්‍ර එකක් දෙනවා ඉස්කෝල ළමයින්ට ලකුණු 0.24 සිසුන් 150ක් ඒ පේපරේන ලකුණු 20 34 ගත්ත කට්ටිය ඉන්නවා ළමයි 200ක් 40 20 ගත්ත කට්ටිය ඉන්නවා ළමයි 100ක් ඔහොම දිනවා ඩීටේල්ස් ටිකක් දීලා තියෙනවා හරිද දැන් මෙතනදී හදන්නේ කොහොමද ඕනනම් අපිට කර හැකි හරිද පේපරේ ලේසින් හදන ක්‍රමය තමයි මේ කියා දෙන්නේ හරිද තව ඕනනම් දිග ක්‍රම වල හදයි ඒ ක්‍රමෙත් කියා දෙනවා
ළමයි කීයක් ඉන්නවද මම මේ ටිකේ තොර ගන්න යටි. මුළු කෝණේ දන්නවා. මුළු කෝණය කොහොමද 360යිනේ. ඉන්න ප්‍රමාණය ගන්න බලන්න. ළමයි කීයක් ඉන්නවද? දැන් ඔතන සම්බන්ධ දෙකක් තියෙනවා. ඉන්න ප්‍රමාණයයි කෝණය. කෝණය 360යි. ඉන්න ප්‍රමාණය බලන්න. කෝණය කොහොමද 360යි. කෝණය කොහොමද 360යි. ඉන්න ප්‍රමාණය බලන්න. කීයේ? කීයකනේ? 720ක් ආවද? 720ක් ආවද? එනවනේ 720ක්. එනවනේ. මේ දැන් බලන්න ක්‍රියාගමු ළමයි 720ක් ඉන්නවා. ඔන්න ලේසි ක්‍රමය හරියද? සිසුන් ඊතල ක්‍රම. ඕකට කියන අපි ඒකීය ක්‍රමය කියලා. එකක කොච්චර දුන්නත් මුලින් එකකට බලන්න. එහෙම. සිසුන් 720ක් ඉන්නවා. හැබැයි කෝණේ කීයද? අංශක 360යි. සිසුන් 720කට අංශක 360යි. අපට හොයන්න පුළුවන් සිසුන් කීයකටද? දැන් සිසුන් 150කට හොයනවා. ඒක මුලින්ම කරන්න ඕනද? 720කට ඇවිල්ලා 360යි. එකකට හොයාගන්න ඕනේ. එකකට කීයද? මේ පැත්ත 720 කරලා 360ක් තියෙන්නේ. එහෙනම් එකකට හොයන්න නම් මේක 720න් බෙදනවා. හිතන්නකෝ රම්බුටන් ගෙඩි 720ක්. හරිද? රම්බුටන් ගෙඩි 720ක් කියලා රුපියල් 360යි. එහෙනම් රම්බුටන් එක ගෙඩියක් හොයන්න කොහොමද? එක ගෙඩියක් හොයන්නේ අර 760කට නෙමෙයි කිව්වේ අර එකකට හොයන්නේ එක 720න් බෙදනවා. 360 බෙදන්න 720. එතකොට එනවා බින්දුව බින්දුව කියනවා මෙතන 36ට 1යි 72කට 2යි. දෙකෙන් එකයි අංශක. හරි අංශක මේ පැත්තේ තියෙන අංශක. මේ පැත්තේ සිසුන් ඉන්නවා. මේ පැත්තේ කෝණය තියෙනවා. හරි සිසුන් කෝණය. ඒතර සිසුන් එකට කෝණය භාගයයි. හරි දැන් ගන්න පුළුවන් නේ. එහෙනම් සිසුන් ඔන්න එකට භාගයයි. එකකට භාගයයි. එකකට අංශක භාගයයි. එහෙනම් 150කට කීයද? එකකට මෙච්චරයි කියන්නේ 150ට හොයන්න නම් මොකද රම්බුටන් ගෙඩියක් භාගය. එහෙනම් භාගය කියන්නේ රුපියලින් 750 කියලා දාන්න. රුපියලින් භාගය. 150ට වන්න අර පැත්තත් 150 වැඩි කරනවා. එකකට මෙච්චර නයි 150කට වන්න 150 වැඩි කරනවා. අර පැත්ත වැඩි කරන 150. අංශක වැඩි කරන 150. කීයක් නැහැ. එක්වරක් 150 150 දෙකෙන් බෙදුම 75. අංශක ඊයේ පැත්තේ අංශක ඊතලින් එහා පැත්තේ අංශක හරි දෙකම වලට උලන්නේ. උඩ පදේ බලන්න සිසුන් 150කට කෝණය 75යි. එහෙනම් වෘත්තය ගහලා 75ක් ලඟ කරනවා. 75ක් ලඟ කරලා අරක දානවා. 200කට කීයද එහෙනම්? එකකට භාගය නම් 200කට අවිල්ලා එක 200 වැඩි කරනවා. භාගය වැඩි කරනවා 200. එක්වරක් 100යි 200යි 200 ක තියෙන එක 100යි. අංශක. ඒ පැත්ත කෝණය තියෙන කෝණය අංශක වලින් 120කට කීයක් එනවද? හදන්න ඒවා ඔක්කොම හදන්න. ඒරෝ YouTube එකට දානවා නේද? ඔව් දානවා. දාලා මට මුල් ටික බලා ගන්න. දානෝගේ ලියවෙන්නේ බලන්න. සතියයිද? සතියයිද දාලා තියන්නේ? ඔව් සතියයි ඊට පස්සේ ඩිලීට් කරනවා. ඒ කියන්නේ මට ලින්ක් එක ෂෙයා කරන්න YouTube එකේ. නව ගාලා බලන්න බිලෝ ජයසන් කියන්නේ. ලින්ක් එක ෂෙයා කරාම ලේසි ඉතින් මට. කලින් වීඩියෝ එක කොහමද ආරච්චි හරි? ඔයාලට දැන් මේ පාර කලින් පාරට ටිකක් තේරුම් නැතුනම ටක් ගාලා බලන්න කියන්නේ. ඒකට වීඩියෝ තියෙනවානේ. ඒ කැලල නෝට් එකත් එක්ක බලන්න. හරි.
හරිද? ඒක මේ ටික කොහොම වෙලා ගහන්න මේක වටපස්තාරේ ගහන්න. ගහන්න ඉතින් දැන් මේක මේ තේරුණානේ අවුලක් නැහැ නේ. ඊතර ක්‍රමය 720 ලා 360 කොහොමද 360 නේ? ඒ ප්‍රමාණ බෙද බෙදා යන එකකට ප්‍රමාණ තියෙන්නේ. එකකට හේව කියන ඕන ප්‍රමාණයක් හොයාගන්න. හරි. දිග ක්‍රමයක් තියෙනවා. දිග එකක් තියෙනවා. හරි. අනේ අයි ඒක දිගයිනේ කියලා කරන්නේ. හරි කොට කරමු. බෑ දිග ඒක මෙහා දාන්න ඕන. බෑ කොට කරලම කරන්න ඕන. දිගට බෑ අමාරුයි. ඇයි හරි. රිදෙනවා ඔය. මෙතන හරි. හරිද? මෙතන මේ කොහොම හරි දැන් දිග ඒ කියන්නේ අර ව්‍යුහගත රචන විවරය වෙනවනේ. ව්‍යුහගත රචන විවරය ආවොත් හදිස්සියොත් අපට මේ කියන්නේ අර විදිහට හදන්න බෑ. තේරුණානේ ඒක? ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් එන්නේ. ව්‍යුහගත රචනාවගේ ප්‍රශ්න පහක් ආවගේ කොටස් පහක් එනවනේ. කොටස් පහක් ආපු ගමන් අපට කරන්න වෙනවා අර දිග ක්‍රමය. දිග ක්‍රමය කියන්නේ අර පොඩි කාලේ ගන්න ක්‍රමයක් තියෙන්නේ. එතකොට ගන්න වෙන්නේ බිංදුව 20 මගින් බිංදුව 20 මගින් නිරූපිත කෝණය. හරි. බිංදුව 20 මගින් නිරූපිත කෝණය. ඒක තමයි ගන්න වෙන්නේ. ඒක ගන්නේ විල්ලා මෙහෙම. අදාළ පංගුවල් ලියා ගන්නවා. හරි. ඔක වරද්දන තැනවලා ළමයි කීයක් ඉන්නවද? 720ක් ඉන්නවා. 720ක් ඉන්නවා. අපිට ඕනේ කියන බිංදුව 20 අතර කෝණය. දීලා තියෙන සම්බන්ධය මොකද්ද? ඔක්කොම 720ක් ඉන්නවා. මේකට දාලා ගන්නවා මේකට. එක දන්නවා. හරිද? 720ට 150ක් දානවා. ඕක භාගයක් විතර ලියා ගන්න. හරි. එතකොට 720න් 150. ළමයි ගාන භාගයක් නෙවෙයි එතකොට එන්නේ. ළමයි 720 150ක් ඉන්නවා. ළමයි ගාන භාගයක් විතර ලියා තැයි. හරි. ඕක මුලින් කරලා හරි 720න් මේක 150ක්. ඒක ළමයි භාගයක් විතර ලියා තැයි. කොයි විදිහට තියෙන වැඩි කිරීමක් තියෙන. වැඩි කිරීමක්. දැන් අනිත් සම්බන්ධය මොකද්ද? ළමයි සම්බන්ධයක් තියෙනවා අනිත් එක්ක කෝණ සම්බන්ධයක් තියෙනවා. මුළු කෝණේ කියන්නේ. වැඩි ගන්න මුළු කෝණේ. 360. ඇයි? අංශක 360. මට ඕනේ අංශක 360 කියන්නේ ඔක්කොම මුළු ප්‍රමාණය. මට ඕනේ මුළු ප්‍රමාණය වැඩක් නැහැ. මට මුළු ප්‍රමාණයක් කිසිම වැඩක් නැහැ. මුළු ප්‍රමාණය දන්නවා 360 කියලා. මට ඕනේ මෙන්න මේකට අදාළ පංගුව. මේ පංගුව වෙලා ප්‍රමාණයක් ලෙස ගත්තොත් 720 150යි. ළමයි ප්‍රමාණයක් විදියට ගත්තොත් මෙච්චරයි. මට ඕනේ එක කෝණයක් විතර. කෝණ ප්‍රමාණයක් විතර. මේ ප්‍රමාණය අරකින් කොච්චරද කියලා අහනවා. මේ ප්‍රමාණය ළමයි ප්‍රමාණය අරකින් කෝණයෙන් මුළු කෝණයෙන් කොච්චර පංගුවක්ද? මුළු කෝණයෙන්ම කොච්චර කෝණයක්ද කියලා අහනවා. මුළු වෘත්තයෙන්ම කොටස කොච්චර කොටසද කියලා අහනවා. හරිද? තේරුණා නේද? කපන්න පුළුවන් 360ට 1යි 720ට 2යි 150 වලින් 2 75යි. ඔන්න ක්‍රමය.
හරිද? ඊට පස්සේ තව එකක් වෙන්නේ 20 40 මගින් නිරූපිත කෝණය හරි මයික් ඔෆ් කරගෙන ඔන් කරන්න කියන වෙලාවට ඉතින් කතා කරනවා මේ 20 40 වගේ නිරූපිත කෝණය කීයද එතකොට? ඒකට 20 40 කියන්නේ මෙන්න මේක. ඒකට සිසුන් ගාන දන්නවා 200ක් කියලා. එහෙනම් මුල් ප්‍රමාණය දන්නවද 720 කියලා? 720 කොච්චර ප්‍රමාණයද? 200යි. 720 720 200. ඕක කොච්චර පංගුවක්ද? 360න් කොච්චර පංගුවක්ද කියලා බලන්න. يعني 360න් වැඩි කරනවා. හරි 360න් කොච්චර පංගුවක්ද? 360න් කොච්චර පංගුවක්ද? නැත්තම් මේක සරල විතරයි. මම කතා කරේ කියන්න 360න් අංශක 360න් කොච්චර පංගුවක්ද? කොච්චර පංගුවක්ද? 720න් 200. 720න් 200. 360න් කොච්චර පංගුවක්ද? හරි නිරූපිත කෝණය කියන්නේ කොච්චර පංගුවක්ද? අල්ලන්නේ කියන්නේ කොහෙද කියන්නේ? දැන් සෝදා 1යි 2යි 200 මිලියන 100. අංශක 100. අරගම තමයි මේකත් තමයි 360න් කොච්චර පංගුවක්ද? මෙයා මුලින් කියලා මේ ටික පස්සේ ලියන්න. එහෙමත් අවුලන්නේ. දැන් ඔයාලා කැමති මේකද මේකද? කැමති හේලිය දෙකම ලියා ගන්න ඕනේ. මේ දෙක ලියාගෙන ඉතුරු තුනම තනියෙන් හදන්න ඕනේ. මට ඒ ගමන් දාන්න ඕනේ. ඔයාට ලැබියෙන් හොඳ මුල් මේක කරන එක තමයි. 300ට පස්සෙන් ගුණ කරගෙන නැත්තම් මෙන්න මේකෙන්. 360න් අල්ලන්නේ කොච්චර ප්‍රමාණයක්ද? කොච්චර ප්‍රමාණයක්ද? ළමයි ප්‍රමාණය එහෙම දාන්න. හරි කොච්චර පංගුවක්ද? එකද දෙකද කියලා දාන්නත් ඕනේ මට. හරි මේක ඉලක්කම ලියන්න. හරි මට දාන්න පළවෙනි එකද තේරුනේ වැඩි උඩ දෙවෙනි එකද තේරුනේ කියලා දාන්න. දෙකම ගණන් එකයි. පළ දෙක මාරුනා විතරයි. ලියන ගමන් දාන්න එකද දෙකද වැඩියෙන් තේරුනේ කියලා. දැන් ලියන්න. මේ කැමරා ඔන් කරන්න. ඔෂානි දෙන්නම කැමරා ඔන් කරගන්නද? හැමෝම දාන්න එකද තේරුනේ දෙකද කියලා නේ.
ඉවරද? යාළුවෙන WhatsApp එකක් නෑ අපේ. අපි කරන්නේ මේ හරි පාලා මං විතරනේ තාක්කේ කියනවා මේ ටීම් එක කට්ටිය ස්ටාෆ් එක කට්ටිය නම් බලනවා. හරි Zoom එකේ join line එකම WhatsApp ගියොතින් කියනවා ඒ ළමයි ටික. මේ මෙයා online. WhatsApp පැත්ත බාලා යන්නේ කියනවා ඒගොල්ලෝ කට්ටිය. ඔයාලා හිතන්න ඕනට ඔයාලා ගැන අවධානයෙන් ඉන්න කට්ටිය. හරි ඇත්තටම නෑ අපි මාරිට පරිස්සම් ඉන්න ඕන. මම දැන් ඔය මේ බස් එක යනකොට කෙල්ලෙක් ළඟවත් වාඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි යාළුවා වඳුරන්නේ නැහැ. ඒ වුණාට යාළුවා අපිව දන්නවා. මම හෙලන්න ගියාද? හරි ඊයේ ඉස්කෝලේ ගිහලා අලුත් තැන ඉතින් ඉස්කෝලට මම යන්නේ හිටියද? ඊයේ නෑ ඊට පස්සේ. මේ බස් වලට හිටියා ළමයි ටිකක් ආවා. බෝඩ බලයින් ගියා. ඊට පස්සේ කිව්වා මේ මුං කෑ ගහන්න ගත්තා. ඒ අර සර් මේ දැකලා පුදුයි. ඊට පස්සේ මම හිමින වගේ හිටියේ හිමිනා වෙලා ලුට්ටක් එහා පැත්ත බලන් හිටියා. මේ එහා පැත්තට ගිහලා කෑ ගහන්න ගියා. ඊට පස්සේ එහෙම කිය හයියෙන් පාරකට ගියා. ඉස්කෝලේ අනසරේ ගියා ඉන්නේ. ගියා මම එහෙම උඩට ගන්න ගණයක් තිබුණා. ඒ වගේ ඔයාලා අවට මිනිස්සු ආවලා නැහැ නේද? වටේ කට්ටිය වගේ නවදානින් ඉන්නේ. මේක අහන්නේ හරි. ඊට පස්සේ මෙන්න මේක හදන්නවා. අද ටිකක් කලින් ගන්නවා. කට්ටිය දැන් ප්‍රශ්න අද ලකුණු ප්‍රාන්තරය. මෙතන තියෙනවා සිසුන් ගණන. සිසුන් ගණන. ඊයල 0 15 15 30 45 45 60. හරිද? ලියාගන්න එක. ඊට පස්සේ තියෙනවා මෙතන 10යි. මේක 20යි. මුළු ප්‍රමාණය 120යි. හරි. වට ප්‍රස්තාවයක් දීලා තියෙනවා. මෙහෙම එකක්. ඒකත් තමයි ගන්න. වට ප්‍රස්තාව රවුන්ඩ් කොටු ඒවා නැහැ. වටේ යන්නේ නෝමකට. අර x වටේ ඒ වගේ තමයි. තව වටයක්. මෙතන දීලා 30 45. මට x කියන මට x හිතේ නෑ. මේකෙත් එක පැත්තක් ලොකුයි. එහෙනම් මේක තමයි මෙයා චුට්ටක් ලොකුට අරගෙන. මේක යනවා මේක යන ලොකුට අරගෙන චුට්ටක්.
මෙහා බලන්න. මේ දෙක දෙන්නම් මම දැන් හරි. මේක 30යි මේක 60යි. අර පුළුවන්. නැති නෝන අපෝ. මේක දෙනවා 30යි කියලා. ඉතුරු ටික පුරවන්න කෝණ දෙක හොයාගන්න ඕනේ. මෙන්න මෙතන දෙකක් හොයන්න ඕනේ. මෙන්න මේක හොයන්න ඕනේ. t ට 1යි t ට 2යි හොයන්න ඕනේ. t ට 1යි t ට 2යි හොයන්න ඕනේ. මේ දෙක කාගෙද කියලා හොයන්න ඕනේ. කණෙන් හොයන්න. හලෝ. කෝල් එක ගත්තයි. හලෝ. මම නම් කරනවා කියලා දන්නවා. ඔයාලා කියන්නේ කරනවා. කිව්වද? දන්නවද? කිව්වද ඔයානේ? දැනගන්න. මේක ලොකුවට කරනවා කියන්නේ නැහැ. හරි. යංගෝ පාස්ට් ඈ. මම කරනවා කියලා දන්නවා.
මොකක්ද කිව්වේ මම දන්නේ නැහැ. සම්බස්තක් කියනවා. ඒ කියන්නේ මේ කියන්නේ අරගෙන සංගීත මෙහෙම එකක් තියෙනවා. අර එයාලත් කියන්නේ නෑනේ අපිට හරියනවා. මේ එතකොට ඌවලා කමන්න ගන්න. අපි බයින් තියාගෙන අපි වැඩේ කරගන්න ඕනේ. අපි අපිට යන්නේ මොනවාන්නේ අපි රොන්සේ ලින්ක් කරලා ඉතින් අවුලක් නැහැ. උන් අර බයිෝ සෙට් එක කියන්නේ හිත කරන්න ඕනේ කොහොමද අර කියන්නේ. ඔක අපිට කියන්න ඕනේ. අපි මුල්ලා අපිට ඕනේ කරලා දෙන්න. අවුලක්. අන්තිමට මොටෝ එක ගහගන්න කියන ඉස්කෝලේ මොටෝ එක ඉවර තමයි ටික මොටෝ එක ගහලා ඒ ටික ගහලා එතන ගිහලා ඉන්නේ අట్లా අරනේ කාර්යයක් පැත්තෙන් දානවා මාතිල ගාලා පැත්තෙන් ගෙදරකින් දාම කතා කරලා සන්තෝෂ බයිකින් ඒ ඔය නණ්ඩක හා මොකද හා එඳුරක් කියන්නේ මේ සස්නේ කියලා කියන්නේ කියමුන් අපි ගත්තේ සස්නේ කියන්නේ නෑ නෑ එහෙම ඕනේ නෑ හරි එහෙම ඕනේ නෑ කෙලින්ම කියමු අපි සස්නේ ඉන්නේ ලීගල් විදිහට ලීගල් විදිහට නේ ආවේ ලීගල් විදිහට දරුවගේ ජීවිතේ ඉන්නවා කියලා ඉන්නන්නේ පදි රාජස්කෝලේ ගිහින් ගිහිල්ලා කිව්වේ ආරම්භුනේ මේ ළඟ කිව්වා මට එන්නේ කරා තමයි පොල් මගේ හැදෙන්නේ නැත් කියලා පදි එදා කනවා දෙන්නේilla කහවේ නේ ස්වීට් එක මට කරාරනේ මම කොට දෙනෙක් ඉන්නවා කියලා එයා ඉල් තියෙන්නේ ගමන් වල ඉන්න කෙනා එයා ගෝලිසින් වාට එන්න කොහොමද සුදුසුකම් කියලා බුත් නෑ ඊට පස්සේ සනේකවල නවත්තන්න කියලා ප්‍රින්සිපල්ට දැනලා ඊට පස්සේ මුකුත් කේස් එකක් අරින්ද එහෙම ඉවර කරලා දෙන්න මේක ටික ටික ස්කූල් ටයිම් එකෙන් මෙහෙමයි වත් කරලා ඒක කරලි ඉවර කරලා ඉන්නේ ඒනවල වැඩි එළියට දුන්නේ නැහැ ඒ ධර්මයේ දිනුනේ ප්‍රින්සිපල් කිව්වක ප්‍රශ්නයක් වුණා කියලා එලා ගියානේ කලාපෙන් කතා කරා මොන කලාපෙන් කිව්වා පොරේ වර ගහට දාන්නේ නැහැ වෙලාවට අපි කියමු අපි සස්න කියන අවුරුදු 4ක් විතර ඉන්නවා මම ඉන්න 4ක් විතර යෝ අපි එකට සෙට් එකක් කරලා තමයි ඉන්නවා මේ පැත්තෙන් අපි මිස් වලින් ප්‍රොමෝට් කරේ මේ අනික අපි ගියේ ඔය ගාල් උදුර උදුර බද්ද ගාල් ස්කෝලට ගියේ මේ දැන් ඉතින් මෙතන මේ පැත්තේ ගම්රත් මොකක් කරලා තියෙනවා ඉතින් දාවා ආවා එච්චරයි අපි ස්කිල් එක දැකලා මම එන්නේ කරා එහෙනම් අවුල් අපි කොහොමද දන්නේ අපි ලොකු සද්ද වද්ද දාන්නකෝ නම් මිස්ලුවම තෙන්නේ බලන්න යට ගලන් ආවේ නැහැ කොහෙවත් ඇවිල්ලා නැහැ නම් මිස්ලා බලන්න මෙහෙම ඉන්නේ ළමයි ටික අපිට බාරගෙන ඉන්නවා පස්සේ තමයි ටලෙක පොඩ්ඩක් ඔව් පුතක් අහන්න ඉන්නවා අර කියන ටික කියන්න ඕනේ අපි ක්ලාස් ඉස්සර පොඩ්ඩක් අපි මුලින් කියනවා පේපර් එක යන්න එහෙනම් බයි ටික දෙන්න ඕනේ ටික ඒ දාට අපි කවදාද ඉන්නේ බලන්න කවුරු ඉන්නවද අපි මේ අයින් නේද කොහොමද දැන් යාළුවා ඇතුල් ගහලා බලන්න ඈ මොකද එන්නේ ඒ මේසද අතර වේ නෑ නෑ මොනවද හරි ගණන් වලට ගණන් වලට ගිහලා වත්තු කරමු විද්‍යාව ඔව් ගණන් වලට ගිහලා විද්‍යාව ඉගෙන ගන්නවත් ඒක පුළුවන් නේද කට්ටිය ගන්න අර මං එදා කිව්වේ ගේම්ස් එකට එන්ට එකට දැයි තනි කරගෙන මොලේ එයා ලොකු ලොකු ගේම්ස් ඕනේ දැන් මිස්ටර් බෝඩ් එක මොකක් හරි පිටි වෙට්ටියෙන් ගාඩ් හරි කපාගෙන මේ අර
ප්‍රතිරෝධ පද්ධතිය හරි මොනවා හරි පොඩි F සමානයි මේ ගණන් ටිකක් දැම්මම හරි පෙට්ටියක් දාලා පෙට්ටියක් නිකන් ඇනලා කොටුවක් එහෙම ඒවා දාලා ඔව් විද්‍යාවද විද්‍යාව මතන්නේ විද්‍යාව එන්ටර් එක දානවා මම දන්නේ ගේම්ස් එක පොඩ්ඩක් දානවා කුලක දානවා කුලක ගේම්ස් ටික දාලා අය දවසක් මැත්ස් අපිට කරන්න බෑ ළමයින්ට එපා වෙනවනේ අපි ඉන්ටර්විව් එකක් ගන්නවා ෂෙඩියුල් එක ගන්නවා ගේම්ස් වලින් කරන්නේ 10 මාරෙන් පස්සේ ගේම්ස් ටික කරන ගමන් විද්‍යාව ගේම්ස් ටිකක් දානවා දාලා එතන දැන් කුලක ගේම්ස් ටික කරලා ඒ නිකන් කීරි පාට් එක කියනවා විද්‍යාව සයන්ස් ටික ගේම්ස් ටික දාලා මම කියන්නේ මට නෑ විද්‍යාව ගන්න කියනවා හරි සෝදිනා ඒ කියලා විද්‍යාව ගන්න උදව් කෙනෙක් ඉන්නවා බහැරව මට තාම හරි කියලා අර දෙන්න පාට් එක විද්‍යාව ටික තනි කරගෙන ඉතින් අර හිතගන්න නැතු දුන්නා අවුලන්නේ නේ එහෙම ඒ විද්‍යාව පාට් එක වෙන්න දාන්න ඔව් ළමයි ටික පිට කරගත්තා නේද ඉතින් ළමයි 10 පිට කරගත්තා නේද හා ඔව් ළමයි ටික ළමයි 10 පිට කරගත්තා මම විභාගයේ ඉස්සෙල්ලා ළමයි ඉස්සරහට ඉංග්‍රීසි යගෙන යනකොට යනවා මාතල් ගන්නවා මොකද කරන්නේ මොකද ඉතින් විතේ ආවර ඉන්නවා කියන්නේ 11 20 11 20 අපේ මොකද ආවරින් ගත්තා ආවරින් ගත්තා මොකද තින්නම වයනම් ඉතින් මොකද කරන්නේ හා සංජය බලමු වයිරෙන්නේ ඉවරද පන්ති වරද ඉවරන ටික ගන්න මොකක්ද වෙන්නේ මාතාවද අවස්ථාවේ බාහිරින් වයි ගන්නද ඔටරේ මම තාරියට 15 ගන්න 15 30 කියලා යවමු හරි හරිද ඔය ඉතින් කෝල් එකක් ආවනේ බයින් එපා නෑ නෑ කෝල් එක ආවේ මේ හෙට වතුර ඉස්කෝලේදී මෑක් කරනවා ඒ විතර කොහොමද කරන්නේ හරි සර්ප්‍රයිස් ඒකට කෝල් එක ආවේ මේ හරිද අර මේක හෙව්වද නෑ දැන් 30 45 මෙච්චරයිලු අංශක 60යි අංශක සිසුන් 60යි සම්පූර්ණ ළමයි කීයක් ඉන්නවද මෙතන ළමයි කීයක් ඉන්නවද 120ක් ඉන්නවා එතකොට 120කට ඇවිල්ලා සිසුන් 120කට අංශක 360යි ඔච්චරයි දන්නේ ඕනේ ඔච්චරයි දාන්නේ හරිද අපි ඔච්චරයි ගන්නවා සිසුන් 120ක් ඉන්නවා මුළු ප්‍රමාණය ගන්නවා මෙතන මුළු ප්‍රමාණයට අතන මුළු ප්‍රමාණය කියද අංශක 360යි ඒ ටික බෙදලා යන්න එපා සිසුන් 120 අතර 360 බෙදලා යන්න ඕන ලොවෙක් බෙදෙන්න ඕන හරි 120කට 360 නම් එකකට හොයනවා 120න් බෙදුව නිසා තමයි එකක් උනේ හරි මේ කොයිලෙත් තියෙන මේ පැත්තේ බෙදන වැඩි කරන විතරයි තියෙන්නේ හරි බෙදන එකයි වැඩි කරන විතරයි තියෙන්නේ මේ පැත්ත 120න් බෙදුවොතින් එකයි ඒ කියන්නේ මේ පැත්ත 120න් බෙදනවා නම් අර පැත්තත් 120න් බෙදනවා 160 120න් බෙදුවට පස්සේ 3යි ඕනනම් බලන්න 3යි එක ළමයෙක්ට අංශක 3යි ඔන්න බැලුවා හරි ගානේ ඔච්චරයි තියෙන්නේ එක ළමයෙක්ට අංශක 3යි එහෙනම් මට කියන්න ළමයි 60 අංශක කීයද එකට 3ක් ගානේ දානවා නම් 60ට කීයද 60 3ක් කීයද 180
ඒ කියන්නේ මේක 180යි. එහෙනම් මේකට දානකොට 180. ඒක හරියි. එකකට 3ක් නම් මෙන්න මේක මේක මුලින්ම බලන්න. එකකට අංශක 3යි. එක ළමයට අංශක 3යි. ළමයි 10ට කියද? 3 10ක් කියද? 30යි. එහෙනම් මේකට ඇවිල්ලා 30ක් එනවා අංශක. අංශක 30යි. මේකට කියද? ඒක 3ෙන් වැඩි කරන්න 90ක් එනවා. මේකට කීයද? මේකට 3ෙන් වැඩි කරන්න 23 වෙනවා 60යි. ඔන්න ආවා. දැන් 90 කීයටද? දන්න අනේ වේ දන්නේදි මගුල් කියවන්න බා. හරිද? මයික් ඔෆ් කරලා ඉන්න. මෙතන 30යි දැන් අපිට 180 දැම්මා. හරිද? මේක දාලා තියෙන්නේ. මේක දාලා 180 එන්නේ මෙතනට. මෙතනට 180යි අංශක. ඒක හරියි. ඉතුරු මොනවාද? මේ තුන. මෙයා හරි. මේ තුන ඉතුරු කොහොමද දාන්නේ? 30කුත් හරි 30 හරි. 30 දාලා 90යි 60යි දාන්න තියෙනවා. 90යි 60යි. ලොකු එකනේ 90. දැන් මේකෙන් ලොකු එක මං කිව්ව මේක. දැන් ලොකුවට දැනගන්න කිව්වා. මේ හරිද? ලොකුවට දැනගත්තා නම් දැන් මේක තමයි T2 කියන්නේ. එහෙනම් T2 සමානයි 90යි. පොඩි එක කවුද? 60යි. එහෙනම් පොඩි එක T1 එක 60යි. ඕන්න කර වගන්ති ලියන්න. හරි? 120න් 10 වැඩි කරන්න 360 අර කලින් කරේ ඒ විදිහට. හරිද? මේ ඕන්න එහෙම ලියන්න. ඔය ඇවිල්ලා 2025 ඕලෙල ගන්න. හරි? කියන්න ටික හරි හදාගත්තනේ. උඩ ඊට උඩින් තව ගණක් තියෙනවා. මේකෙන් එන්නේ මෙච්චරයි. කොහමද? 2025 ඕලෙල ගන්න. ඊයවුරුද්ද ගන්න. මේ ඊළඟට බලන්න මේක. මෙන්න මේක බලන්න. මේක අල්ලගන්න. එන්න ලියන්න. ඉඳ තියලා ලියන්න. හරිද? ඉඳ තියලා ලියන්න. ලියන්න. එකපාරයි කියන්නේ ලියන්න. නාට්‍ය හා රංග කලාව නාට්‍ය හා රංග කලාව නාට්‍ය හා රංග කලාව හරි නාට්‍ය හා රංග කලාව හදාන සිසුන් ගණන නාට්‍ය හා රංග කලාව හදාන සිසුන් ගණන නාට්‍ය හා රංග කලාව හදාන සිසුන් ගණන 30ක් නම් නාට්‍ය හා රංග කලාව හදාන සිසුන් ගණන 30ක් නම් නැටුම් හදාන සිසුන් ගණන සොයන්න. නැටුම් හදාන සිසුන් ගණන සොයන්න. ඕක ඇවිල්ලා 2024 ගන්න. ඊට ප්‍රශ්නය 24 25 ඕනේ. පාඩමක් කරනකොට අවනේ පේපර් වල අපු ගණන් කරන්න ඕනේ. හරි ඉස්කෝලේ වල කරන්නේ නැහැ සමහර කට්ටිය. කරවතින් තමයි අඳුරගන්නේ විභාගෙන් මේ විදියට කියලා. හරිද? නැත්තම් ඉවරේට පාඩම් පුළුවන් පස්සේ බලද්දී මොකුත් මතක නැහැ. ඒතකොට විභාග ගාන කෙලින්ම ලියන්න. අය රිවිෂන් මතක් කියලා මොකුත් නැහැ ඉස්කෝලේ. එහෙම වුණාම ඉතින් ඒක තමයි ලකුණු අඩුයි. හරිද? නාට්‍ය අලංකාර ළමයි 20ක් ඉන්නේ. 30ක් ඉන්නවා. මෙතන 30ක් ඉන්නවා. අහනවා චිත්‍ර වලට කට්ටිය.
නැටුම් කීයක් ඉන්නවද? මිලිමීටර. නැටුම් වලට අර කෝණය කියන. නැටුම් වලට නැටුම් කෝණය කියලා කියන්නේ වා කැතයින් සමාන. නැටුම් වල කෝණය කියලා කියන්නේ වා. කැතයින් නැටුම් වලට අදාළ කෝණය. කොහොමද සම්පූර්ණ කෝණ 360යි. ඒකෙන් අනිත් ඔක්කොම ටික පාරින් පාර අඩු කරන්න. කොහොමද? මේක වෙන්නේ 120යි. 120යි. අරක 20යි. මේක 20යි මේක 90යි. 70ක් කියනවා. 100 360 විශේෂ කරනවා 180යි. පාරම ඔක්කොල කරාම 90යි. 90 කරනවා 70යි. හරිද? ඔන්න නැටුම් වලට දාලා කොන 70. ඕක තමයි හොයාගන්න. හරි. දැන් කියනවා අංශක 20ට ළමයි 30යි. හරි. අපෙන් අහන්නේ මොකද්ද? ළමයි ගන්න. එහෙනම් ළමයි ගන්න හැපැත්තේ තියනවා. මේ පැත්තේ කෝණය. එහා පැත්තේ ළමයි ගන්න නැත්නම් සිසුන් ගන්න. හරි කෝණේ 20ක් දුන්නොත් අරක 30යි. ඒ දත්තය අනිවාර්යෙන් ගන්න. දත්තයක් දත්ත අනිවාර්යෙන් අපිට ගන්න හදන්න ඕනේ. අංශක 20ට ළමයි 30යි. ප්‍රශ්නේ දුන්නේ ඒක. ප්‍රශ්නෙත් එක කියවන්න ඕනේ. බෝඩ් එකෙන් බලන් ඉන්නවා ප්‍රශ්නෙත් එක්ක කියවන්න ඕන. උඩට යන්නේ නැත්තම්. කෝණේ 20යි අංශක 20ට ළමයි ඉන්නොත් 30ක්. හරිද? එහෙනම් අංශක එකකට හරවමු. හරිද? එකකට කීයක් ඉන්නවද? මේක 20ෙන් බෙදනවා. කලින් ගියා දුන්නා දැන් හරිද? 20ෙන් බෙදනවා. බින්දර බින්දර කැපිලා 3 බෙදීම 2යි. එකකට. අංශක එකට 3 බෙදීම 2යි. මගෙන් අහන්නේ නැටුම් වලට දාලා. හරි. නැටුම් කීයක් ඉන්නවද? නැටුම් කෝණේ 70යි. අංශක 71කට අච්චර නම් 70 වලට කොච්චර දාන 70න් ගුණ කරනවා. මේ පැත්ත 70න් ගුණ කරනවා. අර පැත්තත් 70න් ගුණ කරනවා. හරිද බැංචෝ? හරිද? එකට කැපුණා දෙකට දෙකේ 2යි 70ට 35යි. 35 දුනක් 105යි. ළමයි 105යි. ළමයි 105යි. 2024 ඉස්වාව ගන්න. හරි. මම නම් කියන්නේ උනන්දුව තියනවා නම් හරිද? ලංකාවේ කිසිම ළමයෙක්ට يعني මේ පාර වල මෙච්චර දාන විතර ඉතුරුනාට ෆේල් වෙන්න ඕනේ නැහැ. උනන්දුව දිහා ගොඩ යන්න පුළුවන්. හරි. ගණන් වල S එකක් 100ක් දාන්න එහෙම ලොකු අමාරුවක් නැහැ. අඩුම ළමයට මම කියන්නේ. ඔයාලට නෙමෙයි. ඔයාලා මුලින්ම උනන්දුව නම් EB lowest score. දැන් ඕවා අමාරු කරන්නේ. අමාරුයි කිව්වා. දැන් අවුලන්නේ දැන් ලේසි කියලා ගන්න. හරි ඊතල ගහන කම්මැලි වෙන්නේ කාලෙත් එක. හරි මම සමහර ළමයින්ගේ දකින්න ගත්තාම කිසි කොහොමද තියෙනවා. ගාන හරි ගාන හොඳට අහන් ඉන්න. තේරෙනවද එමුට උඩ يعني පිරිළමයි කියනවා කියලා කොයි ගයි. මේ ගාන තේරුණා දැන් අර අපි ඉස්කෝලේ ඉඳන් කියන්නේ නෑ වෙන උදාහරණයක් මොකක් වල කතාවක් කර කියලා දෙනවා ඔලුවට දානවානේ. ගාන තේරුණා කියනවා. හැබැයි ඊට පස්සේ ඒ කියන්නේ ඉවලෙට යන්න තේරෙනවා. සුපිරියට තේරෙනවා. ඉවලෙට දෙන ගණන් ටිකක් හදනවා. හරිද? මම දැකලා තියෙන දේ තමයි මම ළමයින්ට කියනවා ඒ කියන්නේ තේරු උනන්දු වෙන එයාලට ඉවරද හදාදයි. ඒකී ක්‍රමයේදී දැන් සමහරක් තැන්වල මම බෝඩ් එක ලියුවානේ. සමහර ළමයි කරන්නේ ඒකෙන් උඩ ටික ලියන්නේ නැහැ. යට ටික ලියනවා. අන්තිම පේලි 5ක් ලියුවා නම් මුල් පේලි 3 නැහැ. අන්තිම පේලි 2 විතර ලියනවා. ඒ උත්තරේ එතන තියෙන්නේ. උත්තරේ තියෙන තැන විතර ලියනවා. ඊට පස්සේ උට දැන් තව ඉවෙලීම කරන් දෙය තුනක් කරොත් ඒ ටික පුළුවන්. හරිද? ගෙදර ගිහිල්ලා දවස් දෙකක් යනවා දවස් දෙකක් ඕනේ දවසක් ගියාම ඇති. අර ක්‍රමයේ ඔක්කොම මතක නැහැ. හරි? ඇයි එහෙම මතක හිටින්නේ නැහැ සාමාන්‍යයෙන්. ගණන් 100ක් 200ක් කරනකොට එහෙම මතක හිටින්නේ නැහැ. ඒක එයාගේ වැරද්දක්. හරි? ඒක තමන්ගේ වැරද්ද. ඒ කියන්නේ තමන් තමන් දැනගන්න ඕනේ. තමන්ට ඒ ටික පුළුවන් දැන් කලින් බැරුව හිටියා. දැන් පුළුවන් වුණා. පුළුවන් වුණ හේතුව අර ටික දැක්ක නිසා. ඒ ටික ඒ විදිහම ලියන්න ඕනේ.
එහෙම වුණොත් විතරයි Tamanට ගොඩ යන්න පුළුවන්. ඒක අඳුර ගන්න ඕන. හරිද? ඒකට කියන්නේ මේ ලොකුකම තියාගන්න එපා. හරි? ලොකුකම තියාගන්න එපා. ලොකුකම තියාගන්නවා කියන්නේ හිතනවා මේක අයියෝ අපිට පුළුවන් කියලා ලියාගන්න. ලොකුකම තියාගන්න එපා. තමන් හරි තමන්ගේ හිත මොනවා වුවත් තමන් දැනගන්න ඕන තමන් ඒක ලියා නෝට් එක හරියට ලියා ගන්න ඕන. මම වාරේ දැන් ඔන්ලයින් කට්ටියන්ගේ නෝට් බැලෙන්නේ නැහැනේ. නොවැම්බර් මුලේ ඉඳන් හරි නොවැම්බර් මුලේ ඉඳන් ඒකත් කරන්න ඕනේ. දැන් කිසිම ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ නැහැ වැඩි. හරි ෆිසිකල් ක්ලාස් වලත් හැම එකම කරන්නේ නැහැ නේ අපි. සමහරක් මම ෆිසිකල් ක්ලාස් එකේදී පොත් බලන්න වෙලා නැහැ නැත්තම් ළමයි හිතන්න හරි කීයක් කියලා දාන්නද මම ඔකට. අත්සනම කීයක් දාන්නද අද 6 වසරේ ළමයිට අත්සන වල කිව්වා. අන්තිම විනාඩි 20ම අත්සන් කරා. රටසට ගාලා අත්සන් කරනවා. විනාඩි 20ක් අත්සන් කරනවා ගණන් කීයක් කරද හැකියි. මම ඒ නිසා කරන්නේ අම්මා කියන පොත් බලන්නේ නැති. මම අරක තමයි සීල් එකක් තියාගෙන යන ගමන් කොට ගහනවා. මට ගහන්න බැරි නම් අර කාඩ් මාක් කරලා තිනවනේ. එයාලට දෙනවා ගහන්න කියලා හබියෝ කියලා. ඒ වගේ මේ විලාවත වැඩගත් වෙන්නේ. එතකොට මේ වැඩ කරා. විභාගයට තව දවස් ගානක් තියෙනවානේ. නොවැම්බර් පළවෙනි ඉඳන් දෙන්නම්. අර පොඩි chart එකක් දෙනවා. හරි. විභාගෙට දවස් කීයක් තියෙනවද කියලා chart එකක් දෙනවා. හරි. මෙහෙම chart එකක් දෙනවා. ඔහොම දෙනවා. දවස් මේ ඒක මම හදලා දෙනවා. දවස් අන්තිම පැත්තට තියෙන්නේ. හරි. මේකේ අන්තිම පැත්ත තමයි මෙතන 1 2 3 4 ඔහොම ගිහලා 100 99 90ට ඔහොම ගියා. මෙතනදී මේක දෙන්නද අදහස් 100යි. මෙතන මේක අරන්නවා කොහේ හරි දැන් අරන්නේ කියන්නේ ඔය විභාග හොඳ ඉන්නේ. තව දවස් 100යි. ඊළඟ දවස් 99. දවසින් දවස අනිවාර්යෙන් කපන්න. නැගිට ගමන් කපන්න ඕන. ඒ කොලේ මන් දෙනවා. ලබන මාසෙන් දෙනවා. හරි. ඒක පිටි ගහ ගන්න ඕනේ. එතකොට නෑ. එතකොට තමයි වලට නිකන් අද තව දවස් මෙච්චරයි තියෙන ටක් ගාලා පාඩම් කරන්න ඕනේ. එහෙම අයිඩියා එකක් එන්නේ නැත්නම් උලට යන්නේ නැහැ. ඊළඟ මේක ලියා ගන්න. හරිද? ලියන්න ප්‍රශ්න ලියන්න හරිද? ඉතින් හරි ලියන්න. දුම්රියෙන් පැමිණෙන සේවක ලියන්න. සෝරි වැරදුනා. ආයතනයකට සේවකයන් පැමිණෙන ආකාර ආයතනයකට සේවකයන් පැමිණෙන ආකාරය ආයතනයකට සේවකයන් පැමිණෙන ආකාරය පහත දැක්වේ. ආයතනයට සේවකයන් පැමිණෙන ආකාරය පහත දැක්වේ. හරි. ලියන්න. ඒකම ලියන්න. දුම්රියෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව 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 බසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව මෙන් 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 දුම්රියෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව
බසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද? කී ගුණයක්ද? හරි සමහර ළමයි ගහලා තියනවලු අර මේ ඩේට් එක දවස් ටික. හරි. ඔයාලා අතින් වෙන්න දෙන්න ලියන්න නැත්නම් මම print කරනවා දෙන්න. හරි. print. online ළමයින්ට බලමු. මම type කරලා දාන්න. හරි. ඒකට අලු ලස්සන දේවල්. අතින් ලියන්න කියනවා. තව දවසක් විතර ආන ඒකට. හරි. මම එවන්න. මේ දුම්රියෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව බසයෙන් පැමිණීමේ කී ගුණයක්ද කියලා අහනවා. හරි. දුම්රියෙන් පැමිණෙන කෝණය හොයාගන්න. ඒතර 360න් ඕනනම් ලියන්න අතින්. නැත්නම් කෙලින්ම ලියන්න දුම්රියෙන් පැමිණෙන දුම්රියෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවට අදාළ කෝණය. දුම්රියෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවට අදාළ කෝණය. අදාළ කෝණය. කියන 360න් 90ක් කරු කරා. මේ ටිකෙන් 90ක් කරු කරාම 90යි මේ 270ක් කියන 270න් මේ ටික කරු කරාම 225ක්. සම්පූර්ණ එකෙන් මේ දෙක අඩු කරන්න. මේ දෙක අඩු කරන්න කියලා දෙන්න ඕනේ නේද මම හයිසර කියනවා. හරිද? මේ 225. 45 වගේ අර ඒ දී ගුණයක් දානවා. එහෙනම් 225 බෙදන්න 45යි. 5 ගුණයක. හරි නැත්තම් ඔය හිතට හැගේ මේක කඩේකින් මාක් කරනවා. මේක 45 නම් මේකත් 45. මේකට 45 කියලා කියනවා. 145 ගාලි ඊස් පෙට්ටියවල. මේ මුලින් දෙකට බෙදන 90 90. ඊට පස්සේ ඒකත් දෙකට බෙදන 45 45. ඒතර කැලි කියක් වෙනවා. 1 2 3 4 5. ඔක්කොම 5ක් තියෙනවා. ඔක කැලේ 2022 ගාන. හරිද? අන්තිම ගාලිය ගෙදරට දෙනවා. 2019 වල ගන්න. ඔය 2022 ගන්න. දෙන්න. 20 ඇවිල්ලා නැහැ. 2019 ගාව ඒ ගන්න තියෙනවා. ඊළඟ ගන්න මෙන්න මේකද ගන්න. ගෙදරට 2019 වල. දැන් ගෙදරට දෙන්නේ තොරලා ගන්න. ඒ තරම් වහන ධර්මයේ දැන් හරි. යක්ෂාවේශ වගේ වෙලා වැඩ කරනවා. කාදාත් කියන්නේ 6 දීතෝ දවල්ට ගෙදරට හම්බෙද්දී ඕලේ ගානක් ගෙදරට වලට හම්බෙන්නේ. ඒ කියන්නේ ඕලේ දානවට හරිය දාන්න පුළුවන්. ඒකනේ දෙන්නේ. ලියන්න පැත්තෙන් ලියන්න කියන්නේ. පැත්තෙන් ලියන අදහස එකක් දෙන්න. කෙටියෙන් දෙනවා ලියා ගන්න. සංගීතය හදාන සිසුන් ගණන 45ක් නම්. 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 සංගීතය සිසුන් ගණන 45ක් නම්. නැටුම් හදාරන සිසුන් ගන්න සොයන්න. නැටුම් හදාරන සිසුන් ගන්න සොයන්න. කලින් දුන්නේ වගේ ගන්නකම්. පේන දැන් පාස් කරන දෙන එකම තියෙන්නේ. නැටුම් හදාරන සිසුන් ගන්න සොයන්න.
සංගීතය හදන්න සිදු කරන 45 නම් නැටුම් හදන්න සිදු කරන සාන. 2019 ඔය. යා ඒක ලියාගෙන ලියුවේ. හරි බුස්සරණයි බයි ගුඩ් නයිට්. මේ සිකුරාදා තියෙන 10 වසරේ වගේ දැන් අන්තිම මාස 3 නිසා 10 වසර මිස් කරගන්න එපා. අයි ඒකිනුත් ලකුණු අහු වෙනවා. හරි කම්මැලි වුණා වගේ නෙමෙයි. අර උදාහරණ ඊමණ්ඩ ගන්න. මහන්සි වෙන්න ඕන කාලේ නිදාගත්තොත් නිදා ගන්න ඕන කාලේ මහන්සි වෙන්න. හරි දැන් මේ මහන්සි වෙන්න ඕන කාලේ. මේ කාලෙට මහන්සි වෙන්න. පස්සේ නිදා ගන්න පුළුවන් කවදා හරි. නැත්තම් දැන් නිදා ගන්න පස්සේ මහන්සි වෙනවා කියලා නිදා ගන්න. එතකොට හැමදාම මහන්සි වෙන්න වෙනවා. හරි ඒක නිසා මේ පුළුවන් තරම් කට්ට ගාගෙන වැඩ කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට හරි කියන්න හරි පාඩම් කරන්න ඉතින් කම්මැලි වෙනවා. හිතේ ප්‍රශ්නයක් මොන හරිද කියන්නේ මේ දවස්වල කියනවා. අපි බයින්නේ නෑනේ. ලව් ප්‍රශ්නේ එකක් ඒ වුණත් අවුලන්නේ මොන හරි කියනවනම් කියන්න ඕන දෙයක් කියන්න. පාඩම් කරලා මතකෙ හිටින්න. ඒ ප්‍රශ්නේ කියන්න. හරි අපි ප්ලෑන් එකක් දෙන්නම ඕන කරන්නේ. ලියා ගන්නකෝ. පාඩම් කරලා මතකෙ හිටින්නේ කියලා. ඒකම කියන්නේ පාවනේ. ඒක ඉතින් මේ අපි කියනකට ඔයාලා ගන්න ක්‍රමයක් ඒක. තමන්ට පාඩම් කරන්න ඉතින් රැයටද උදේට. හරි ඒක තමන් තමා දන්නේ. අපි කොච්චර කිව්වත් දොස්තරලා කොච්චර කිව්වත් උදේට හොඳයි කියලා. තමන් තමයි ඒක දන්නේ. තමන්ගේ මනස වැඩ ඒ කියන්නේ හොඳට වැඩ කරන්නේ රැයට පාඩම් කරොත් උදේ පාඩම් කරොත්. පාඩම් කරගෙන ඉවෙලට වෙන්නත් ඕනේ. පස්සේ ඊළඟ දවසේ බලත් එක මතක් වෙන්නත් ඕනේ. නැත්තම් වැඩක් නැහැ. හරි ඉවෙලට වෙන්නත් ඕනේ. ඉවෙලට වෙන්නත් පස්සේ ඊළඟ දවසේ ලියන්න මතක් වෙන්නේ. ඒ විභාගය ලියන දවසේ. අද පාඩම් කරලා හෙට ලියන්නේ. හරි කරගත්තනේ. හරි ලියවෙන්න. උසමයි බයි. මොටිවේෂන් දෙනවා ඉගෙන ගන්න දෙයක් තමයි. ලියවෙන්න.